ඉස්සර කාලේ මිනිසුන් වෙරළබඩ පළාත්වල තියෙන පොල්ගස් නමුත් මම මේ එන අතරතුර දැක්කේ අතුරක් තියෙනවා. අතුරේ යනවා කියලා කියන්නේ මිනිස්සු මෙන්න මේකට. මේ තියෙන්නේ ලනු බැඳලා ගහෙන් ගහට. ඇයි මේ ලනු බැඳලා තියෙන්නේ ගහෙන් ගහට මාරු වෙන්න. රා මදින මිනිසුන් පොල් රා ගන්න මේ විදිහට. සෑහෙන්න පොල්ගස් කිහිපයක් වට කරලා ලනු බැඳලා තියෙනවා. ඒ ලනු දිගේ ගිහිල්ලා තමයි අනිත් ගහට මාරු වෙන්නේ. මේ තියෙන මේ ගහේ මුට්ටියක් කෙල්ලලා පේනව නේද? ඒ මුට්ටිය තමයි රා පෙරන්නේ. කියන්නේ පොල් මල තලලා මේ රා ගන්න. පොල් මල තලලා එතන බැඳලා යනවා. ඒකෙන් වැස්සෙනවා මුට්ටියට රා. පොල් රා. ඒ පොල් රා වලින් තමයි අරගෙන පොල් හකුරු, පොල් පැණි වගේ දේවල් හදන්නේ. ඉතින් අතුර යන එක හරි භයානකයි. අර ගීතෙකුත් තියෙන්නේ අතුරේ යන්නේ වාරු නගන් පුත හිතට වාරු අරගන්න කියලා කියන්නේ. දුප්පත් දෙමාපියෝ දෙන්නෙක් වයෝවෘද්ධ වුණාට පස්සේ තමන්ගේ ඒ වෘතියෙන් පුතාගෙන් තාත්තගෙන් පුතාට නෙන්නේ. එතකොට අතුර යනවා කියලා කියන්නේ ගහෙන් ගහට මාරු වෙන්න මේ ලණුවක් දිග තමයි යන්නේ. අර බිමට බහැලා ආපහු ගහට නගින්න තියෙන අමාරුව නිසා කඹ බැඳලා තියෙනවා ගහෙන් ගහට. මාරු වෙලා රා මදින්න පහසුවට. ඒ කියන්නේ රා මුට්ටි මේ රා ටික එකතු කරගන්න ලණුවෙන් ලණුවට ගහෙන් ගහට මාරු වෙලා තමයි ඒ ගන්න. මෙතන තමයි රා මුට්ටිය තියෙන. මේ ගහේ එකක් තියෙනවා ඔබට පේනවා ඇති. වාරු නගන් සිත කියන ගීතය ඇහුවට පස්සේ මේ අතුර කියන එක මට පෙන්වන්න ඕනි කියලා හිතුනේ කට්ටියට. මේ තමයි අතුර කියලා කියන්නේ. අතුර රාමෙදීම සඳහා ගහෙන් ගහට මාරු වීමට කඹ යොදා අර වෙලා තිබීම. කඹ මාර්ගයෙන් ගහෙන් ගහට මාරු වෙන්න හදලා තියෙන ආධාරකය. ඒ කියන්නේ හරි භයානකයි. කඹේ කැරෙනොත් බිමට වැටලා කොන්ද කැරෙනවනේ. ඉතින් ඒක නිසා ඉස්සර රා කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් ලෙස ලංකාවේ තිබුණා. හකුරු නිෂ්පාදනය, පොල් පැණි නිෂ්පාදනය ඒ සඳහා දැන් ඉතින් මේ අහම්බෙන් දැක්කේ මම මේක මං හිතන්නේ මේ ඔලියදෙණිය වත්ත නාරම්ල ප්‍රදේශයේ තියෙන